මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. ඇනොනිමස් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන දාමඝාතකයෙකු නිසා මල්ලවපිටිය ප්‍රදේශයේ භීෂණකාරී තත්ත්වයක්. මල්ලවපිටිය පොලිසිය සඳහන් කරන ආකාරයට මෙම දාමඝාතකයා මල්ලවපිටිය මැහිඇල්ල උයන්දන සහ යග්ගපිටිය යන ප්‍රදේශවල සැරිසරයි. මේ වෙන විටත් ඒ ප්‍රදේශවල මිනිමරුන් කිහිපයක්ම වාර්තා වී ඇති අතර මහජනතාවට ප්‍රවේශම කටයුතු කරන ලෙස මල්ලවපිටිය පොලිසිය දැනුම්නේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ඉදිරි පුවත් විකාශයන්ගෙන් බලාපොරොත්තු වන්න. මේ අදනම් පොත්ත මහන්සි නේ බං. නෝ අදනම් ක්ලාස් වලට මෙදිලක් නැතුන් දිය බං. ඒකන් මම මේ මිනිමරු ගමට ඇවිල්ලා අපිට සෙල්ලම් කරන්නත් දැන් ලියන්නේ. ඒක බයින්න හස්බන්ඩ් නැත්නම් පන්ති යන්න ඉස්කෝලෙන් ඉතරනේ බං. මේ යද්දි කැලෑපාරේ යන්න බං. එහෙම කරද බං? අර කැලෑපාර තියෙන පේර ගහේ පේර තියෙනවලු. යන්න බං. එහෙම මිනිමරු වෙන්නේ. ඊයා බං උඹ නම් මහ බයකුන් එන්නේ. ඒ වුණත් තා හරි කමක් නැහැ යමන්කෝ. mau marahan deh pak. බලපංක බම් මේ මිනිමරුවෙක් ගමට ඇවිල්ලා තියෙන විනාශේ. ඉරා රම්බා මේ ප්‍රශ්න ගොඩක් උඩුදුව ලැබෙන්නේ මට සිරි ශිවා කොහොමද බං විස්තර? මේ බලපංකව මාර වැඩක් නේ වෙලා තියෙන්නේ. ඇයි බං මොකද ඉන්නේ? කැලේ පාරෙන් පොඩි දෙන්න මල්ල දාලා ගිහලා බං. නෑනේ. උන් දෙන්නගේ මිනිහ ළඟ ඒ කොරක් දාලා තිබුණා බං. එතකොට බං අර මේ කලිනුත් සෙට් එකක් මැරලා ගියා නේද? උන්ගෙත් බං ඒ අකුරක් තිබ්බනේ බං මිනි ළඟ. ඒ ඔක්කොම එක එක වැඩක් වෙන්නත් පුළුවන්. ඕක කරන්න නැත්නම් ඇනොනිමස් කියන සීරියල් කිලර් වෙන්නේ නැතුව. ඔව් එහෙම වෙන්න පුළුවන්. මං අහලා තියෙන විදිහට ওই දාමඝාතකයේ උම්මරණ හැම මිනිහෙක් ළඟම උන්ටම ආවෙනික වෙච්ච ලකුණක් තියෙනවලු. අනික නිවුස් වලටත් කිව්වනේ බං ඔය කියන දාමඝාතකයේ අපේ ගමේ ඉන්නවා කියලා. අපි උට විරුද්ධ වෙන්න ඕනේ. ඒකට මං ගාව තියෙන හොඳ ප්ලෑන් එකක්. හරි උඹලා මේකට එංගයිද ගියා? හරි. ලක්ෂිත මේ පැත්ත ආවේ නැද්ද? ඌ කඩේ වැතට ගියා බා. බලපංගව අර සීරියල් කිලර් නිසා අපිට තියෙන වදේ. ඔව් බා. රැට නිින්ද යන්නෙත් නෑ. ඌ ඒ කියලා බයයි බා.
ඔන්න පිටිපස්සේ බා. සිවත් අපිව දාලා ගියා නේ බා. ඔව් බා. ඇනනිමස් දැනගන්නදී අපි උපවිරුද්ධව වැඩ කරනවා කියන්නේ. මේ සිවා නොහිටින්න මාත් අද මරුන් කාලා බා. ශිවා වගේ මේ මැරිච්ච හැමෝම වෙන ඔය පළිය ගන්න ඕන බා. හැබැයි දැම්ම නෙවෙයි. එහෙනම් මන්නම් කියන්නේ ටික කාලයකට අපි ගමෙන් ගියා නම් හරි බා. මේ මන්න යන එපා. මගේ නෑදෑය වගේ එකේ ඉන්නවා. ඒතර උඹ මොකද කරන්නේ? අපේ නෑයෝ ඉන්නේ මාතරනේ බා. මං හෙට යනවා. පසුගිය දිනවල මල්ලපිටිය ප්‍රදේශයම බීතියට පත් කළ ඇනොනිමස් නම් දාම ඝාතකයා මේ වන විට මාතර පොල්හේන ප්‍රදේශයේ සැරිසරන බව පොල්හේන පොලිසිය සඳහන් කරයි. එම ප්‍රදේශයේ කිසියම් හෝ සැක කටයුතු පුද්ගලයෙක් සිටිනා වහාම පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස පොලිසිය මහජන සහාය පතයි. ඕල්ලක් යනවා රක්ෂිතයනේ. හෙලෝ. මචං ඔබ කොහෙද දැන් ඉන්නේ? හෙලෝ. මන්න මෙපා වල ඉන්නේ බා. මාර වැඩක් වෙලා තියෙන්නේ බා. අයි මොකෝද ඉන්නේ? අරු මාව හොයන් මෙහෙටත් ඇවිල්ලා බා. අප්පට සිරි. මොකද දැකෝ මේ යන පාර අත දාපු එක මං කුරුණෑගල ටික දවසක් ගෙන ඔයාලා ගමට ඇවි. අයියේ දන්නවද වැඩක්? ඇනොනිමස්ට දාම ඝාතකෙක් මෙහාට ඇවි. ඔව් මං ඒක දන්නවා. මම මෙහාට ආපු එකේ ඒ ඇනොනිමස්ගේ සම්බන්ධයක් තියෙනවා. ඒ කොහොමද? ඔය දාම ඝාතකයා මුලින්ම ආවේ අපේ ගමට. පොඩ්ඩක් ඉන්න. පහුගිය දවස්වල ඔම්නික්ස් එකක් ටීවී එකේ ගියානේ. ඔය දාම ඝාතකයා අපේ ගමේ සෑහෙන්න මිනිස්සු මැරුවා. ඉතින් මමයි මගේ යාළුවෝ දෙන්නෙක් එකතු වෙලා උට විරුද්ධව වැඩ කරා. ඊට පස්සේ ඒ යාළුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් ඇනොනිමස් මැරුවා. අනික යාළුවෝ මා ඉතින් කතා වුණා ගමේ යන්න. ඕදන් අනිත් යාළුවා. ගෙනෑව ඉන්නේ එප්පාවලනේ. ඉතින් ඌ එප්පාවල ගියා. ගෙනෑව ඉන්නේ මෙහි. මම මෙහෙට ආවා. ඒ කියන්නේ ඔයාගෙන් පලිය ගන්න උ මෙහෙට ඇවිල්ලා. ඔව්. දැන් අපේ ගමේ සෑහෙන මිනිස්සු මරලා දාලා. මම දාම ඉතින් මුට වල ඉන්න බෑනේ මුට කරන් දෙයක් නැද්ද? අත් මූටට ඉස්සර වෙන්න ඕන. නැත්තම් යාළුවන්ට වෙච්ච දේව තමයි අපිටත් වෙන්නේ. ඒකත් ඇත්ත. මේකට මං ගාව හොඳ ප්ලෑන් එකක් තියෙනවා. ඒක ගැන කතා කරගන්න ලබන හැදී හම්බෙමු. හරි එහෙනම් ළමන්ස තියෙන්න. ආයේ අපි ආවා. අර ප්ලෑන් එක කතා කරගන්න. ඔයාලා අපු එක හොඳයි. මගේ තව යාළුවෙකුත් එනවා මේ ගැන කතා කරගන්න. මේ වාඩි වෙන්න. අපේ ගමට ඇවිල්ලා ඉන්න මේ දාමඝාතකයෙක්ගෙන් බේරෙන්න මං ගාව හොඳ ප්ලෑන් එකක් තියෙනවා. ඒ මොකද්ද? සාමාන්‍යයෙන් පාළු තැන් වල මූ ඉන්නවා. ඒ වගේ තැනක් බලලා උගල කැටෙවුවා නම් වැඩේ හරි. ඊට පස්සේ මචං සම්පත් මල්ලි උඹ තාපේ කරන ලොකු හයියක් මේ වාඩි වෙන්න. එහෙනම් කියන්නකෝ ඔයාගේ ප්ලෑන් එක. මෙන්න මේකයි මගේ ප්ලෑන් එක. අපේ ගමේ පාළු තැන් ඕන තරම් තියෙනවනේ. ඒ වගේ පාළු තැනක උඹලා හිටව තියලා අපි වටේ හැංගිලා
මුව එතෙන් දාපු ගමන් වට කරලා අල්ලනවා. බැරිලා හරි ඌ එතන දාවේ නැති වුණා. ආපෝ ඔච්චර නෙගටිව් වෙන්නේ බාබා. ඒක මරු අයිඩියා එක. ඕක අනිවාර්යෙන් ඇති උතන. එතකොට අපි මේක කවද්ද කරන්නේ? අදම මේ දැම්ම. මේකට හාගියල් හෙට් වුණාට දැන් නම් මට බයක් තායි. උඹට මතකද බං? අර අයියා කිව්වේ අයියාගේ වයින් ප්ලෑන් එක වැරදිලා අයියාගේ සෙට් එකෙන් දෙන්නේ කොන්දෙනෙම මැම්ම කියලා. පැත්තෙන් බයෙන් සරිත කරපු ඇනොනිමස් දැන් අපේ ළඟ. මේකව තියන්න ටින්න කරපුවාට. ඔව් මේක අපි කීයක් දරුවද? පොඩ්ඩක් ඉඳපන්. මුගෙන් දැනගන්න පොඩි දෙයක් තියෙනවා මට. ඇයි උඹ මෙහෙම මිනි මැරුවේ? බලන්ටි හැමෝම බඩ පොඩි කාලේ ඉඳලා මෙහෙදි හැනකල හැමෝම මාකුම් කළා හැමෝගෙම මේ හිදියර විතරයි මේක මේ හිදියර කරපෙකින් මල්ලා තමයි මම මේක පටන් ගත්තේ පාපොච්චාරණයේ ආරම්භිනි ඒ කියන්නේ ඌ ඒ කාලේ නම් මිනි මරනවා. ආ මම මේ කාලේ නරුවා මතුඩක් මරා බ්ලොක් කොමන්ස් ඒ උඹ ජීවත් වෙලා හිටියොත් නේ ඊට කලින් මම උඹේ පිස්තෝලෙන් උඹ එලෝ යවනවා. පසුගිය දිනවල ඉතාම වේශනකාරී වාතාවරණයක් ඇති කළ ඇනොනිමස් නම් දාමඝාතකයාගේ මල්ල සිරුර ඔල්හෙන ප්‍රදේශයේ පාලු නිවසකින් හමුවේ. ඔහුගේ මලසිරුර සමග රෙකෝඩර් යන්ත්‍රයක් හමු වී ඇති අතර එහි මොහු කළ කීත පිළිබඳ පාපොච්චාරණයක් අඩංගු වී ඇත. පොලිසිය පවසන ආකාරයට මොහුව මරා දැමූ තැනැත්තා ගැන කිසිම සාක්ෂියක් හමු වී නැත. කෙසේ වෙතත් මේ ගැන පරීක්ෂණ ඉදිරියට ක්‍රියාත්මක වේ.